සාදරයෙන් පිළිගන්නවා TV ස්ටුඩියෝ D YouTube නාලිකාවෙන් අරන් ආපු අලුත් වීඩියෝ එකත් එක්ක. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම මගේ channel එක subscribe කරලා එකතු වෙන්න. අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලගේ phone එකට notification එකක් ගෙන්න ගන්න අනිවාර්යෙන් bell icon එක click කරන්න. ඒ නිසා අනිවාර්යෙන්ම රතු පාට subscribe button එක click කරන ගමන් bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. අස්සසුම් පිළිබඳව ගෙනෙන පුවත් මාලාවේ තවත් එක් වීඩියෝවක් සමගයි ඔබ මේ රැඳී සිටින්නේ. ඉතින් මේ වීඩියෝ එක මුල සිට අගටම බලන්න. ඔයාලට වැදගත් තොරතුරු රාශියක් මේ වීඩියෝ මගින් දැනගන්න පුළුවන්. අප්‍රේල් මාසයට අදාළ අස්සසුම් මුදල් මේ වන විටත් බැංකුවට වැටෙන්න පටන් ගන්න නැති බවයි අපිට ආරංචි මාර්ග මගින් දැනගන්න ලැබිලා තියෙන්නේ. මේ වන විටත් 80%ක් පමණ අප්‍රේල් මාසයේ සඳහා වන අස්සසුම් මුදල් බැංකු ගිණුම් වලට බැරවීමින් පවතින බවයි අපිට ආරංචි වෙන්නේ. ඔබත් අස්සසුම් ප්‍රතිලාභ හිමි වන කෙනෙක් නම් තාම මුදල් වැටලා නැත්නම් ඔබේ ගිණුම් පරීක්ෂා කරගන්න. මොකද මේ වන විටත් බහුතරයකගේ ගිණුම් වලට මුදල් වැටී ඇති බවයි අපිට දැනගන්න ලැබුණේ. අස්සසුම ගැන කතා කරද්දී ඔන්න අප්‍රේල් මාසයේ සඳහා අස්සසුම් ප්‍රතිලාභ හිමි වන්නන්ට සහනදායී බඩු මල්ලක් ලැබෙන බවයි අපිට ආරංචි වෙන්නේ. එමෙන්ම ඔබට ලැබෙන බඩු මල්ලේ වටිනාකම රුපියල් දසදහසක් පමණ වටිනාකමකින් යුතු වන බවයි අපිට ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණේ. බොහෝ දුරට අප්‍රේල් මාසයේ මුල් සති දෙක ඇතුළත මෙම බඩු මල්ල ඔබේ අතට ලැබෙන බවයි අපිට ආරංචි වෙන්නේ. අස්සසුම් ප්‍රතිලාභයේ හිමි කෙනෙක් නම් මේ ගැන අවධානයෙන් ඉන්න. මේ බඩු මල්ල පිළිබඳව එය ලැබෙන ආකාරය පිළිබඳව තවත් තොරතුරු ලද සැනින් අපි ඔබ දැනුවත් කිරීමට සූදානම්. ඒ නිසා අප සමග දිගටම රැඳී ඉන්න. එමෙන්ම මේ අප්‍රේල් මාසයේ සඳහා වන සහනදායී බඩු මල්ල ලබා දීමට සුදුසු වන්නේ කවුද යන්න පිළිබඳව තීරණය කිරීමට අලුතින්ම සංගණනයක් සිදු කරන බවයි මේ වන විට අපිට දැනගැනීමට ලැබෙන්නේ. අස්සසුම් ප්‍රතිලාභ නොලැබෙන අඩු ආදායම්ලාභී පවුල් ඔබේ ප්‍රදේශයේ සිටින ග්‍රාම නිලධාරීතුමන් හමු වෙලා මෙම අස්සසුම් ප්‍රතිලාභය ලබා ගැනීමට අවශ්‍ය එම සුදුසුකම් සම්පූර්ණ කරලා ඔබට අවකාශය තිබෙනවා මෙම අස්සසුම් ප්‍රතිලාභය ලබන්න හිමිකම් කියන්න. අපිට තවම නිශ්චිතව අප්‍රේල් මාසය සඳහා අදාළ බඩු මල්ල ලබා දෙන දිනය පිළිබඳව ආරංචි වී නැහැ. නමුත් අපි ඒ පිළිබඳව අවධානයෙන් ඉන්නවා. බොහෝ දුරට අලුත් අවුරුද්දට පෙර ඔබට මේ අස්සසුම් ප්‍රතිලාභී බඩු මල්ල ලැබීමට බොහෝ ඉඩකඩ තිබේ. ඉතින් මේ අප්‍රේල් මාසයේ අස්සසුම දීමනාව පිළිබඳව තොරතුරු හා අස්සසුම් පිළිබඳව අලුත්ම තොරතුරු එසැනින් දැන ගැනීම සඳහා TV Studio D YouTube නාලිකාව subscribe කර නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ දුරකථනයට notification එකක් ගෙන්න ගන්න bell icon එකක් click කරලා තියාගන්න. තවත් මෙවැනිම වූ අලුත් තොරතුරක් සමග අලුත් වීඩියෝවකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.